ආයිබෝවන් අද අපි පොඩ්ඩක් ගැඹුරට යමු ශ්‍රී ලංකාවේ අර පුරාණ වාරි ශිෂ්ටාචාරය ගැන කතා කරන්න විශේෂයෙන්ම කලාවැව වගේ නිර්මාණ දිහා බලනකොට හරිම පුදුම ඉදෙනවලේද ඇත්තටම අපේ මේ කතාවට අපි පදනම් කරගන්නේ ආර්.එල්. බ්‍රෝහියගේ අර සීන් සිලෝන් පොතේ සිංහල පරිවර්තනය බ්‍රෝහේ දුටු ලංකාව අබේහේවව සම්මහත්මයගේ නේද ඒක තමයි ඉතින් බලමු කලාවැව වටේ තියෙන කතා ඒකේ ඉංජිනේරු තාක්ෂණය සංස්කෘතික ප්‍රත්‍ය එහෙම මුලින්ම පැරණි ලංකාවේ විශේෂයෙන්ම වියලි කලාපය මේ වතුර කියන දේ කොච්චර වැදගත් වෙන්නේ නැති නේද ගොවිතැනට එහෙම අනිවාර්යෙන්ම ඒක තමයි ජීවනාලය උනේ වැව් කියන සංකල්පෙ එන්නෙම ඔය අත්‍යවශ්‍යතාවය නිසා තමයි ඒ කියන්නේ වැහි වතුර විතරක් මදි වුණා ඔව් වැස්ස හැමදාම නෑනේ ඉතින් වතුර ටිකක් එකතු කරලා තියාගන්න ක්‍රමයක් ඕන වුණා මේ වැව් හැදෙන්නේ ඒ විදිහට ඒක අපේ මුතුන් මෙත්තන්ගේ දුරදක්නා නුවණ කලාවැව කිව්වමම ඉතින් අර කඩවරගේ කතාව මතක් නොවි බෑ නේද ඒක හරිම ප්‍රසිද්ධයි ඒත් පස්සේ තමයි කඩවර කියන්නේ නිධානයක් නෙවෙයි අර කලවැල් ගොන්නකින් වතුර පාරක් හිර වෙලා හැදුණු ලොකු වතුර තලාවක් ගැන. ස්වභාවිකව හැදුණු එකක්. ඔව්. ඉතින් රජතුමා ඒක දැකලා තමයි මේක ස්ථිර වැවක් කරන්න පුළුවන් කියලා හිතලා කලාවැව හදන්නේ. ඊට පස්සේ කඩවරව මේකේ බාරකුරු කලා කියලාත් කියනෝ නේද? ඔව්. එහෙම තමයි කියවෙන්නේ. ඒ කතාවෙම තියෙනෝනේ අර වීර ක්‍රියාව. වැව් බැම කැඩෙන්න යද්දී ඔව් ඇඟෙන් වහලා බේරගත්තා කියන එක. ඒක පුදුම කැපකිරීමක් නේද ප්‍රජාව වෙනුවෙන්. ඒ නිසා වෙන්න ඇති පස්සේ කඩවර දෙවියන් කියලාත් සලකන්නේ. ඇත්තම ඒකෙන් පේනෝ වතුර කියන සම්පතයි ඒක රැකගැනීමයි කොච්චර වැදගත් වුණාද කියලා. ඒ ගෞරවයට තමයි දේවාලයක් එහෙමත් හැදෙන්නේ නැත්තේ. හරි ඊළඟට ධාතුසේන රජතුමා 5 වෙනි සියවස එතුමා තමයි නේද කලාවැවයි අර බලලු වැවයි එකතු කරන්නේ. ඔව් ඒ වගේම තමයි අර සැටපුම් 54ක් දිග යෝධ ඇල අනුරාධපුරයට වතුර ගෙනියන්න ආදපුවට. ඒකනම් ඒ කාලේ හැටියට හිතාගන්න අමාරු වැඩක් නේද? ඇත්තටම. ඒකේ තියෙන ඉංජිනේරු තාක්ෂණය පුදුමයි. අර බෑවුම. ඔව් පළවෙනි සැතපුම් 17 දී කොහෙද සැතපුමකට අඟල් 6ක් වගේ. හරිම පොඩි බෑවුමක් තියෙන්නේ. අඟල් 6ක්? ඒ වගේ සියුම් ගණනය කිරීමක් ඒ කාලේ කරපු එක තමයි පුදුම. ඒ විතරක් නෙමෙයි අර කුඩා වැව් 100ක් විතර සම්බන්ධ කරා කියලාත් කියනවනේ. ඔව්. වර්ග සැතපුම් 18ක් ඇතුලේ තිබ්බ ගමේ වැව් 100ක් විතර මේ ලොකු සිස්ටම් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වාරිජාලයක්. ඒ වගේම අර කලාවැවේ වාස්තු විද්‍යාත්මක දේවලුත් තියෙනවා. අර ලොකු කළුගල් වාණ. පිටවාණ නේද? අඩි 200ක් ගාණක් පළල 170ක් දිග. ඔව් ඒක දැක්කම පේනවා නේද? ඒ ශිල්පින්ගේ ඉවසීම දක්ෂකම. ඒක වගේම තමයි බිසෝ කොටුව. ඒකත් හරිම වැදගත් තාක්ෂණයක්. බිසෝ කොටුව. ඒක ක්‍රීවතු 3 වෙනි සියවසේ ඉඳලම තිබ්බා කියනෝ නේද? ජලය බස්සනවා කියන තේරුමෙන් තමයි නම එන්නේ. ඒ කියන්නේ වතුරේ පීඩනය පාලනය කරලා වේල්ලට හානි නොවි වතුර පහළට යවනවා. ඒක කොහොමද ක්‍රියාත්මක කළේ? ලොකු ලී දොරට තිබිලා තියෙනවා. සමහර විට අර ඇතුන් එහෙම යොදා ගන්න නැති ඒව ක්‍රියාත්මක කරන්න. එහෙම අනුමාන කරනවා. හරිව පුදුමයි. ඉතින් මේ හැම දෙකින්ම පේන්නේ කලාවැව කියන්නේ නිකම්ම වතුර ටිකක් තියෙන තැනක් නෙවෙයි කියන එක නේද? අනිවාර්යයෙන්ම ඒක සංස්කෘතියක්, ඉතිහාසයක්, තාක්ෂණයක් ඔක්කොම එකතු වෙච්ච තැනක්. අදටත් නුවර කලාවිය පැත්තේ මිනිස්සු ඒකට දක්වන ගෞරවය අර කවියමන් පේනවා නේද? කලාවැවෙන් දියදෝතක් බීපල්ලා. කලාවැවට පින් දීලා ඵලයල්ලා. හරිම ලස්සනයි. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් කලාවැව කියන්නේ අර කතා පුරාණ ඉංජිනේරුවන්ගේ වැඩ ජල කළමනාකරණය මේ ඔක්කොම එක්ක අදටත් නොනැසී තියෙන අපි උරුමයක්. එහෙනම් අන්තිමට පොඩි දෙයක් හිතන්න අපි කතාව ඉවර කරමු. මේ අවුරුදු 1500කට කලින් ධාතුසේන රජතුමා කරපු මේ වගේ දැවන්ත එකිනෙකට සම්බන්ධ වාරි පද්ධතියක් දිහා බලලා අද කාලේ අපි මුහුණ දෙන මේ ජල ප්‍රශ්නවලට, ඒ කියන්නේ සම්පත් බෙදා ගැනීම, ප්‍රජාව එකතු වෙලා වැඩ කිරීම වගේ දේවල් වලට ඒ පරණ ක්‍රම වලින් අපිට ඉගෙන ගන්න පාඩම් මොනවද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවනේ.